වීදුරු මාළු ටැංකියක් තියෙනවානේ දිහෙන සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. හරිද? අපිට එහෙම හැකියාවක් තුනේ ගෙදරින් කිව්වත් තරම් දෙන්නෙත් නැහැ. වාසනාව ගෙන දැන් මාළුවෙක් කියලා සල්ලිකාරයන්ගේ ඔළුවැල් වල තියෙනවා. ඒ නිසා මේ මාළුවෙක් ලක්ෂ 5ක් විතර එනවා. හරිද? මේ මාළු පොඩි කාණක නෙමෙයි. තවත් සමහර පිරිසකට ඉන්නවා නිකන් දුර්ලභ මාළුවෙක් Taman ගාව ඉන්නවා කියලා කියන පොඩි කික් එකක්. මාළු ටැංක් එක මාළු ඇති කරන්නේ මොකටද? අලංකාරය සඳහා ලස්සනද? ඕක තමයි එක. දෙක සමහර මිනිස්සු කල්පනා කරනවා මේ විසිතුරු මත්ස්‍යයන් ඇති කරනවා කියන එක මොකද්ද? වාසනාවගෙන දෙනවා කියලා. හරිද? සමහර මාළු හැමෝම නෙමෙයි. මෙයා ගැන අහලා තියෙනවද? හරිද? ගෝල්ඩන් ඇරවානා මෙයාට කියනවා වාසනා මත්ස්‍යයා කියලා. එතකොට මෙයා තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙයාට කහත් එක්කවත් ඉන්න බෑ. සමහරුන් ඉන්නේ කහත් එක්කවත් ඉන්න බෑ. හැම එකත් එක්කම වලිදා ගන්නවා. හරිද? මේකත් ඒ වගේ ඩයිල් එකක් තමයි. හරිද? ඒ නිසා මෙයාව ඇති කරන්නේ තනියෙන්. හරිද? එක ටැංකියක තනි එක්කෙනෙක් තමයි ඉන්නේ. මෙයා ටිකක් ලොකුවට අතක් විතර ලොකුවට හැදෙනවා. මෙයා වාසනාවගෙන දැන මාළුවෙක් කියලා ගොඩක් අයගේ කියන්නේ ඒවට විශේෂයෙන්ම සල්ලිකාරයන්ගේ ඔළුවැල් වල තියෙනවා. ඒ නිසා මේ මාළුවෙක් ලක්ෂ 5ක් විතර එනවා. හරිද? මේ මාළු පොඩි කාණක නෙමෙයි. හරිද? ඉතින් එතකොට මේ මාළුවව ඇති කරනවා සමහරක් අය. ඉතින් ඔන්න වාසනාව සඳහා මාළු ඇති කරන අය ඉන්නවා. ඊළඟට තවත් සමහර පිරිසකට ඉන්නවා නිකන් දුර්ලභ මාළුවෙක් Taman ගාව ඉන්නවා කියලා කියන පොඩි කික් එකක්. නිකන් මං ගාව එන දුර්ලභ මාළුවෙක් ඉන්නවා. එහෙම. ඔය දැන් මම දන්න මේ අපේ සයන්ස් කරන සර් කෙනෙකුත් හිටියා. පොරත් එහෙමයි. හරිද? පොරේ ගෙදර තියෙනවා මේ මාළු ටැංකියක් ගහලා ගෙදර ඇතුලේ ඒකට එළියෙන් ඇක්සස් තියෙන විදිහට හදලා තියෙන. කියන්නේ එළියෙන් වතුර අයින් කරන්න එළියෙන් මේක කරන්න පුළුවන්. ගේ ඇතුළට තමයි මේ වීදුර දාලා තියෙන්නේ. හරිද? ඒතර මේ මාළු ටැංකියේ කවදාකවත් ඔය ලස්සන ගෝල්ඩ් ෆිෂ්ලා එහෙම මාළු නැහැ. හරිද? ඉන්නේ තනිකරම දුර්ලභ මත්ස්‍යෝ. හරිද? දේශීය මත්ස්‍ය විශේෂ ගොඩක් අය දුර්ලභ අයව ගෙනල්ලා දාගෙන හදනවා. ඉතින් එහෙම සමහර අයට තියෙන එහෙම එකක්. දුර්ලභ අය හදන්නේ. ඉතින් මේ බුලත් හපයා කියලා කියන්නේ දුර්ලභ නෑ මෙයා නම්. නමුත් මෙයා ඒකදේශික මත්ස්‍යෙක්. එතකොට ඒකදේශික මත්ස්‍යෙක් හින්දා මේ ටයිගර් බබ් කියලා කියන්නේ. හරිද? එතකොට මෙයා බුලත් හපයා කියලා කියන්නේ මෙයා කට රතු පාටයි. ඉතින් ඉස්සර මෙයාට නම දාන කාලේ කටවල් ඒ දවස්වල මිනිස්සුගේ කටවල් රතු වෙලා තියෙන බුලත් කෑවොත් විතරයි. හරිද? නැත්නම් ඉතින් මොකක් බුලත් හපයා කියන්නේ නැතුව මොකක් හරි ලිප්ස්ටික් මොකක් හරි එකක් කියන්න එපා. හරිද? එහෙම කියන්නේ නැති වෙන. ඒතුව ඉස්සර කටවල් රතු වෙලා තියෙන න බුලත් කාපු හින්දා විතර වෙන්නේ නැති. එහෙනම් මේකට කියන බුලත් හපයා. ඉතින් දැන් ඔයාට ඕන නම් බුලත් හපයා හදන්න පුළුවන්. හැබැයි ස්වභාවයෙන් මේ කඩවල වල විකුණන්නේ නැහැ. හරිද? ඒකට මම දන්න විදිහට වනජීවී එකේ සයිට් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරලා මම හිතන් දන්න තරමින් නම් නොමිලේ සමහර කරලා පොඩි ගෙවීමක් කරන්න ඇති. ඒගොල්ලොන්ගේ මාළු ගන්න පුළුවන්. අරගෙනලා ඒක එයාලා කියන උපදේශ අනුව මාළුව ඇති කරන්න ඕන. ඔයාට මේ මාළුව ඇති කරලා ඇති කියලා හිතච්ච දවසට ආයි ඒගොල්ලන්ටම ගිහිල්ලා මාළුව බාර දෙන්න ඕන. හරිද? එතකොට මොකද මෙයා එහෙම මේ වාණිජව වෙළඳාම් කරන්න තහනම් මත්ස්‍යෙක්. හේතුව මෙයා ඒකදේශික මත්ස්‍යෙක් නිසා. හරිද? මෙයාට අර සංරක්ෂණ පර්පස් එකක්. ඒ කියන්නේ කවුරු හරි පිරිසක් මේගොල්ලන්ව ඇති කරනවා නම් ඒකේ මොකද ලැබෙන වාසිය? සංරක්ෂණය වෙනවනේ ඔටෝම. හරි දැන් හිතන්නකො ලංකාව පුරා මිනිස්සු 100 දෙනෙක් මේ මාළුව ඇති කරනවා. 10 ගෲප් ඇති කරනවා. එතකොට දන්නේම නැතුව විශාල මත්ස්‍ය ගාහනයක් නිර්මාණය වෙලානේ. හරිද? අන්න ඒ නිසා සංරක්ෂණයේ උදෙසා මේ මසුන් සුරතල් මසුන් විදිහට ඇති කරන්න දෙනවා. හරිද? එහෙනම් ඔන්න එකක් විසිතුරු මත්ස්‍යයන් ඇති කරනවා ගෘහාලංකරණය සඳහා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන හා ආස්වාදයේ පිණිස ඇති කරනවා. දැන් දරුවෙක් දැන් සාමාන්‍යයෙන් ඔය දරුවන්ට එක වයස් කාල තියෙනවානේ. අපිට දිනුන එහෙම කාල. හරිද? ඒක කාලයක් තියෙනවා මාළු කාලයක්. ඒ කාලෙට මේ අර සමහර කරලා කඩචෝරු කණ එකවත් නතර කරලා සල්ලි එකතු කරගෙන ඉවලා මාළු පැටව ගන්න එකයි තමයි කරන්නේ. හරිද? ඒ දවස්වල දැන් අපි පොඩි කාලේ නම් මට මතකයි මේ ගෙවල් වල මාළු ටැංකියක් නැහැ. එහෙම වීදුරු මාළු ටැංකියක් තියෙනවනේ. දිහෙන සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. හරිද? අපිට එහෙම හැකියාවක් තුනේ. ගෙදරින් කිව්වත් තරම් දෙන්නෙත් නැහැ. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මේ පොකුණක් හදා ගන්නවා මිදුලේ. ඒතර ගමේ ඉන්න කොල්ලෝ ටික සෙට් එකේ ඉන්නවනේ. උන් උන් තමයි එකතුලා හදන්නේ. මේ කවුරු බාස්ලා ඇවිල්ලා එහෙම හදන එක නෙමෙයි. ළමයි එකතුලා තමයි හදන්නේ. ඒතර අද අල්ලපු ගෙදර හදනවා නම් ඒ හැමෝම ගිහිල්ලා ඒකට සපෝට් කරලා ඒක හදලා දෙනවා. ඊළඟට අපේ ගෙදර හදනවා එහෙම. ඒ හදනවා කියලා කිව්වොත් එක දිගට හදන්නේ සිමෙන්ති නැහැ. හරිද? ඔය සිමෙන්ති මට හොඳට මතකයි ඒ දවසේ සිමෙන්ති කිලෝ රුපියල් 7යි. ඒතර අපිට බස් එක යන්න හම්බ වෙනවා රුපියල් මේ 10ක්. බස් ගාස්තුව මේ 3.75යි. එතකොට ඒ 3.75යි එකපාරක් යන්න ආයෙ එන්නත් එපා ඉස්කෝලේ කියලා නතර වෙන්නේ. එතකොට තව 3.75ක් යනවා. හරිද? එතකොට 7.50ක් විතර 7.50නේ 7.50ක් විතර යනවා. ඊට පස්සේ ඉතුරු මේ රුපියල දෙක ඉතින් අපිට හම්බ වෙන ඔය අයිස් පැකට් එකක් ගන්න, ටොපියක් ගන්න ඔයාලට තමයි හම්බෙන්නේ. ඉතින් අපි කරන්නේ ඔයක එකතු කරගන්න. එකතු කරලා රුපියල් 7ක් එකතු වුණාම ගේනවා මේවා කිලෝ එකක්. ගෙනල්ලා යාළුවෝ ටිකට කතා කරා උන් එනවා. ඇවිල්ලා පොඩ බඳිනවා. ඔහොම මං මතකයි මං ඔක මාසයක් විතර ඔහොම චුට්ට ගල් 10 15 තීතිය බැඳිනකොට අපේ තාත්තා ඊට පස්සේ ඒක හදලි වල කොන්ක්‍රීට් කරලා හොඳට හදලා දුන්නා පොඩි ටැංකියක්. ඊට පස්සේ ඔක පල් කරන්න ඕනේ. පල් කරන්න ඕනේ. ඒකට පොල් එලි ඔය ලාඩප්ප කෝටු අනම්මනම් දාලා පල් කරන්න ඕනේ. මොකද නැත්තම් අර මේ සිමෙන්ති සැරට මාළු මැරෙනවා. ඒක සති දෙකක් විතර පල් කරන්න ඕනේ. පල් කරලා ඊට පස්සේ පට්ට ගඳයි පැත්ත බලන්න යන්න බැහැ තරම් ගඳයි. ඊට පස්සේ ඒක මේවා ටික ඔක්කොම අයින් කරලා හොඳට හොදලා ඊට පස්සේ තමයි මාළු දාන්නේ. හරිද? මාළු ගන්න ගියාමත් ඔය මේ රුපියල් ගබ්බි නම් රුපියල් 2යි. ගබ්බි ජෝඩුවක් රුපියල් 2යි. හරිද? ගබ්බි සල්ලි වලට ගන්න නැහැ. මොකද යාළුවෝ ගාව ඕන තරම් ඕන තරම් හැදෙනවනේ.
ගබ්බි කියන්නේ ඕන හැටිය හැදෙන කට්ටියක්. හරිද? ඒ නිසා කවුරු හරි ජෝඩුවක් ගෙනාවා නම් මාස 3-4ක් යනකොට මාස 3-4ක් අවුරුද්දක් යනවා කියන්නේ අවුරුද්දක් යනකොට ඕන තරම් ජෝඩු 100ක් විතර තියෙන පොරගාව. හරි. ඉතින් ඒ පොර දෙනවා නිකන්. හරිද? එහෙම තමයි. අර ප්ලේටි අනම්මනම් දැන් මම පෙන්නන්නකො මාළු සෙට් එකක් ඉන්නවනේ මේකේ. හරිද? ඒ වගේ මාළු ටිකක් ගෙනාලා තමයි හදාගන්නේ. ඉතින් ඕගලන්ට එහෙම අපිට දුන්නා සරුංගල් කාලා තියෙනවා. ඒ කාලේ මුළු ඔක්කොම සරුංගල් හදනවා. හරිද? ඊට පස්සේ අපිට දුන්නා තව මේ බට වලින් හදනවා පොඩි කරත්ත. බට දාලා මේ අර බටේ මැදින් මේ පොඩි කූරක් වගේ දාලා සෙරප්පු පාවිච්චි කරලා මේ සෙරප්පු වලින් රෝද කපලා හයි කරලා බට වලින් හදනවා මේ කරත් හදන සීන. ඒ කාලේ මුළු ගමේ ඔක්කොම කරත්ත පාරවල් දිගේම කරත්ත යනවා. ඔය මේ මත්ස්‍යයන්ගේ මේ මාළුන්ගේ වර්ණ රටා සහ මාළුන්ගේ මේ පීනන විදිහවල් දිහා බලන් ඉන්නකොට මේ මිනිසුන්ගේ අර මේ මානසික පීඩනයන් ස්ට්‍රෙස් එක අඩු වෙනවා කියලා කියනවා. ඒ නිසා ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මේ හොස්පිටල් වල විශේෂයෙන් ටිකක් මේ අමාරු රෝගීන් ඉන්න මේ වෝඩ් වල ගත්තාම ගොඩක් වෙලාවට මාළු ටැංකියක් තියලා තියෙනවා. හරිද? ඒ මාළු ටැංකියක් තියලා තියෙන ලස්සනකට නෙවෙයි. ඒ කියන්නේ ලස්සනත් එනවා තමයි. නමුත් එතනින් බලාපොරොත්තු වෙන අර රෝගියාගේ ස්ට්‍රෙස් එක අඩු කරන්න, එයාට අර රෝගය පිළිබඳ හිතලා අර මානසිකව වැටෙන එක වළක්වන්න හොඳ ඖෂධයක් කියලා කියනවා. මේ මත්ස්‍යයන් දිහා බලන් ඉන්න එක. ඒතකොට එයා ඒ මාළුගේ වර්ණ රටා, ඒගොල්ලෝ පීනන විදියවල ඒව බලනකොට පොඩ්ඩක් අර තියෙන ප්‍රශ්න, ඇඟේ අමාරුකම් ඒව පොඩ්ඩක් අමතක වෙලා ගිහිල්ලා පොඩි මානසික සහනයක් ලැබෙනවා. ඒකට ඇති කරනවා. ඊළඟ නිවැසියන්ගේ සෞභාග්‍ය සඳහා ඔය වාසනාව සඳහා ඇති කරනවා. ඒ වගේම අර කිව්ව විදිහට දුර්ලභ මත්ස්‍යයන් ඇති කිරීමට තියෙන උනන්දුව ආසාව සඳහා ඇති කරනවා. හරිද?